දෙපැත්තට එක පැත්තට ඉන්නේ. දෙපැත්තෙම ඉන්නවනේ. එක පැත්තට හිටියනේ. අර පැත්තේ ඉන්න තුන්නේ. ඉන්නවත් එතන අර ඉන්නේ රාජාද. අර පාර මැදි ඉන්නේ. මෙයා බලන්න කපටිය ටක් ගාලා හැරෙනවා එනකන් ඉඳලා කපටි කවුටද. තමයි කට්ටිය කියන්නේ. මෙයා නම් යන්න දෙන්න බෑ වගේ කියලා හිතාගෙන. එයා රාජා නේද? මේ රාජා ඉන්නේ. මෙයා රාජා. පාර මැදම ඉන්නේ ඉතින් කොහෙන් දාන්නේ? ඈ? අයින් උනානේ. අයින් නෑ ඉතින් මැදම ඉන්නේ හලෝ. මේන රාජා කරදර කරන්නේ. ඔරාලියන් අර වාහනේ දැක්කත්. මෙයා ඉන්නේ අත ගාගෙන යයි හිතලා බලාගෙන ඉන්නේ. යන්න කියන්නේ. එතන අවුලක් කරලා නැහැ නේද? ඉතින් අපෙත්තෙන් ඉන්නාලි යන්න අර පැත්තට යනවානේ. බස් එක නැද්ද? මට ඉස්සර ගන්න. ඔව් මේකනේ කේස් එක. මොකක් බස් එද්දිත් ඔය වගේ තමයි. එයාගේ පිට අත ගාගෙන ගියා නම් හරි ඉතින් අපිට බෑ පිට අත ගන්න. බස් එකේ නම් උස ගන්නට සෙට් වෙනවා. කොන්ද ගන්නට. වාහනේ කාවන අපිට යන්න තිබුණේ දාලා. හා? වාහනයක් නම් එනවා. අර වෙන්නේ. ඒක ඌට එන්නේ වෙලාවට. ඔන්න දැන් අලි නෑ කියගෙන කට ඉස්සර කරගෙන වාඩි වෙනවා මෙන්න මෙතන. දැන් යන්න බැරුව දැන් අලි බල බල හිටහල්ලා. අත යහපිට වීල් යන අතර කරලා නේ තියන්නේ. ඔව්. අර ඒ අලි යන වීල් එක අඩු වීල් එක එන්නේ නැහැ. සිංගාල තප්පරේට යන්න. වීල් එක හරවන් ගියා. ඔව් රෝන් ගන්න එපා. ඔව්. තන්තිර බබයි. ඔයා යන්නානේ ඉන්න දේ අපිට. රාජා. මෙයා ෆෝන් එකත් අල්ලලා යනවා. අරයගේ කරදරයක් නැහැ. ඌ හැරෙයිද?